මේක පටන් ගන්න පින්වත්නි හොඳ ලස්සන මේ සිදුවීමක් තියෙනවා. ඇත්තටම මේක අපි ගත්තොත් එහෙම බෝසතාණන් වහන්සේගේ අභිනිෂ්ක්‍රමණය ගැන ස්වාමීන් වහන්සේලා කතා වෙච්ච වෙලාවක තමයි මේ සිද්ධිය බුදුරජාණන් වහන්සේ හේලිදරව් කරන්නේ. පින්වත් මහණෙනි, දැන් විතරක් නෙවෙයි මම අතීතයේත් මේ බොහෝ සැප සම්පත් අතහැරලා ගිහිගේ අතහැරලා ගියා කියලා. ඊට පස්සේ භික්ෂුන් වහන්සේලා කියනවා ස්වාමීනි මේ කතාව මොකද්ද කියලා. එතකොට ඒ වෙලාවේදී තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අතීතයේ ඔය බරණැස කසී කියලා රජ කෙනෙක් වෙලා රජකම් කරපු ඒ රජ කෙනෙක් රජකම් කරපු කාලෙක මම ඒ රජතුමාගේ පුතෙක් වෙලා ඉපදිච්ච කතාව කියලා. අහලා තියෙනව නේද? මොකද්ද කතාව? එතකොට ඒ කාලෙදී ඒ කසී රජතුමාට ඉඳලා තියෙනවා බිරින්දෑවරු 12000. තේරුණානේ? හැබැයි ඒ 12000ටම දරුවෝ නැහැ. ළමයි නැහැ. ඊට පස්සේ රජතුමාට ඉඳලා තියෙනවා ඒ 12000 අතරින් අග්‍රව හිටපු බිසවක් ඉඳලා තියෙනවා. ඒ අග බිසව හරි සිල්වත්, උපෝසත සිල් ආරක්ෂා කරනවා. ඊට පස්සේ දන් දෙනවා. හරීම ගුණ යහපත් කෙනෙක්. ඉතින් මේ විදිහට ඉද්දී රජතුමාට දරුවෝ නැතුව ඉද්දී මේ මොකද්ද? මොනවද මතක් වුනේ කියව. ඉතින් මේ චන්ද්‍රා දේවිය හරිනේ. ඊට පස්සේ රජතුමා අර නිමිති පාඨකයෝ ගෙන්නලා මේ සිද්ධිය කිව්වට පස්සේ ඒ අය කිව්වා, පුරෝහිතයි ඒ පිරිස කිව්වා රජතුමනි කරන්න එක දෙයක් තියෙනවා කිව්වා. ඒ තමයි රජතුමාගේ අගබිසව ඉන්නවා. එයා හරි සිල්වත්. එයාට සත්‍යක්‍රියාවක් කරන්න කිව්වා. ඊට පස්සේ මේගොල්ලෝ අහලා ඇති මම මේ සම්පූර්ණ කතාව කියන්නේ. ඉතින් මේ මොකද්ද මේ චන්ද්‍රා බිසව මොකද කරේ? එක සැරයක් එක දිගටම උපෝසත සිල් සමාදන් වුණා. දින 7ක් සමාදන් වෙලා එදා පොය දවසක මොකද කරේ? සත්‍යක්‍රියාවක් කරා. තමන්ගේ සීලය සිහි කරලා, තමන් දෙන දන්පැන් සිහි කරලා මේ සත්‍යානුභාවයෙන් මේ සක්දෙවියන් ඉන්නවාද? සතරවරම් දෙවිවරු ඉන්නවාද? යම්තාක් දෙවිවරු ඉන්නවාද? ඉතින් ඒ දෙවිවරු මාහට උපකාර කරත්වා මේ ඊට පස්සේ මට දරුවෙක් ලබලා දෙන්න කියලා දෙවිවරුන්ගෙන් ඉල්ලීමක් කරා. ඉතින් මේ චන්ද්‍රා දේවියගේ තේජසට ඕක ඒ කාරණාව සක්දෙවියන්ට දැනුණා. සක්දෙවියන් කල්පනා කරා ඇත්ත තමයි. මේ කෙනා සිල්වත් තමයි. ඊට පස්සේ බොහෝ යහපත් දේවල් කරන යහපත් විදිහටම ජීවත් වෙන කෙනෙක්. ඒක නිසා මෙයාට උදව් කරන්න ඕන කියලා මොකද කරේ? සක්දෙවියන් කල්පනා කරා කවුද දැන් මේ චන්ද්‍රා දේවියගේ මව් කුසට යවන්නේ? කවුද සුදුසු කෙනෙක් කියලා. ඊට පස්සේ සක්දෙවියන් දැක්කා එක දිව්‍ය පුත්‍රයෙක්. ඒ තමයි බෝසතාණන් වහන්සේ. බෝසතාණන් වහන්සේ ඒ පෙරුම්දම් පුරාගෙන යද්දී
දිව්‍ය ලෝකෙ ඉපදිලා ඉන්නවා. රජතුමා ඊට පස්සේ ඒ දිව්‍ය ලෝකේ හිටපු ඒ දෙවියන් මුණ ගැහෙන්න ගියා. මුණ ගැහිලා කිව්වා දෙවිය ඔබට හොඳ අවස්ථාවක් තියෙනවා කිව්වා. ඒ තමයි මනුස්ස ලෝකෙට ගිහිල්ලා ඔබගේ පාරමී ධර්මයන් පුරා ගන්න හොඳ අවස්ථාවක්. ඊට පස්සේ ඒ තමයි මෙහෙම යහපත් ගුණවත් සිල්වත් අම්මා කෙනෙක් ඉන්නවා. ඉතින් ඒ අම්මගේ කුසේ පිළිසිඳ ගන්න කිව්වා. ලොකු යහපතක් සිද්ධ කරගන්න අවස්ථාව තියෙනවා කිව්වා. ඒ වෙනකොට ඒ දිව්‍ය පුත්‍රයා කලින් නිරේ ඉඳලා තමයි ඇවිල්ලා තියෙන්නේ. අවුරුදු පොත් වහන්සේලා මේ කියද්දි මට මතක් වුණේ අර අලුතෙන් මේ අර තියෙනවා මේ පිස්සු කියන මන්ද බුද්ධිකයි කියන මේ එඩ්ගා කේසි. ඊට පස්සේ ඒතකොට එඩ්ගා කේසි නැති වෙලා එඩ්ගා කේසිගේ මූලස්ථානයක් තියෙනවා ඒ කැලිෆෝනියාවේ. ඒකට තමයි යන්නේ. ඒකට ගියාට පස්සේ එක පරීක්ෂණයක් මුල් කරගෙන යද්දි ඊට පස්සේ ඒක ඇත්ත වෙනවා. ඒ කියන්නේ ඒ රටේ හිටපු කෙනෙක් කලින් ෆින්ලාන්තෙද කොහෙද ඉපදිලා හිටපු කෙනෙක්. ඊට පස්සේ ආත්ම භාව ගණනාවකට කලින් කතා කරපු භාෂාව ඒ දේවල් ඔක්කොම එක පරීක්ෂණය කරනවා. ඊට පස්සේ දොස්තරවරු එකතු කරගෙන ඒ කරපු පරීක්ෂණයක්. ඊට පස්සේ ඒක ඒ ඇමරිකාවේ ඒ කාලේ ගොඩාක් ප්‍රසිද්ධ වෙනවා. ඊට පස්සේ ඒක මුල් කරගෙන ඒගොල්ලෝ චිත්‍රපටි හදනවා, කාටුන් හදනවා, පොත් ලියනවා. ඒ සිද්ධිය මුල් කරගෙන ඒ වගේ ප්‍රසිද්ධ වෙලා යනවා. ඉතින් ඒක නිසා මේ ඒ වගේ ටිකක් තමයි තියෙන්නේ. මම ඒ චුට්ටක් කියවි පොඩි කොටසක්. වෙත්වා සුවසේ ජීවත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා මේ පුණ්‍ය භූමියේ සිටින්නා වූ සියලුම සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා තරහා නැත්තෝ වෙත්වා ඊර්ෂ්‍යා නැත්තෝ වෙත්වා දුක් පීඩා නැත්තෝ වෙත්වා සුවසේ ජීවත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා මේ ගමේ සිටින්නා වූ සියලුම සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා තරහා නැත්තෝ වෙත්වා
දුක් පීඩා නැත්තෝ වෙත්වා. සුවසේ ජීවත් වෙත්වා. ශාන්ත සුවයට පත් වෙත්වා. මේ නගරයේ සිටින්නා වූ සියලුම සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා. තරහා නැත්තෝ වෙත්වා. ඊර්ෂ්‍යා නැත්තෝ වෙත්වා. දුක් පීඩා නැත්තෝ වෙත්වා. සුවසේ ජීවත් වෙත්වා. ශාන්ත සුවයට පත් වෙත්වා. මේ පළාතේ සිටින සියලුම සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා. තරහා නැත්තෝ වෙත්වා. ඊර්ෂ්‍යා නැත්තෝ වෙත්වා. දුක් පීඩා නැත්තෝ වෙත්වා. සුවසේ ජීවත් වෙත්වා. ශාන්ත සුවයට පත් වෙත්වා. මේ ලෝකයේ සිටින්නා වූ සියලුම සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා. තරහා නැත්තෝ වෙත්වා. ඊර්ෂ්‍යා නැත්තෝ වෙත්වා. දුක් පීඩා නැත්තෝ වෙත්වා. සුවසේ ජීවත් වෙත්වා. ශාන්ත සුවයට පත් වෙත්වා. මේ
සිටින්නා වූ සියලුම සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා තරහා නැත්තෝ වෙත්වා ඊර්ෂ්‍යා නැත්තෝ වෙත්වා දුක් පීඩා නැත්තෝ වෙත්වා සුවසේ ජීවත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා සියලු ලෝකවල සිටින්නා වූ සියලුම සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා තරහා නැත්තෝ වෙත්වා ඊර්ෂ්‍යා නැත්තෝ වෙත්වා දුක් පීඩා නැත්තෝ වෙත්වා සුවසේ ජීවත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා සියලු සත්වයෝ සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා හොඳයි ශ්‍රද්ධාවන්ත පින්වත්නි අද දවසේත් මේ පින්නතුල්ලා බොහෝම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් යුක්තව උදෑසන කාලේ උපෝසත සීලයේ සමාදන් වෙලා මේ පුණ්‍ය භූමියේ සුදුනා වූ ඒ දහම් වැඩසටහනට සම්බන්ධ වෙලා වන්දනාමාන කරගෙන භාවනා කරලා ධර්ම ශ්‍රවණය කරලා දන් පැන් පූජා කරගෙන අනිත් පින්නතුල්ලා කරන පින්කම් අනුමෝදන් වෙලා මේ විදිහේ බොහෝමයක් පුණ්‍ය ධර්මයන් සිද්ධ කරගත්තා. ඒ වගේම මේ කටයුතු සාර්ථක කරගන්න ඊයේ ඉඳන් මේ ස්ථානයේ සකස් කරලා පිරිසිදු කරලා
මල් සැරසිලි ආදී සකස් කරලා ඒ පින්නතුල්ලා තවත් පින්නතුන් පිරිසක් බොහෝ කටයුතු සිද්ධ කරලා උපස්ථාන කරලා පින් සිද්ධ කරගත්තා. ඒ වගේම මේ පින්නතුල්ලාට දන්පැන් පූජා කරගෙන ගිලන්පස පූජා කරගෙන නොයෙක් පහසුකම් සපයලා තවත් පිරිසක් පින් සිද්ධ කරගත්තා. ඉතින් මේ ආකාරයෙන් රැස් කළා වූ යම්තාක් පුණ්‍ය ධර්මයන් තියෙනවා. අද දවස පුරාවටම රැස් වුණා වූ සියලු පින් අපි අනුමෝදන් කරමු. සියලු බ්‍රහ්මකායික දේවරු මේ පින් අනුමෝදන් වෙත්වා. සක්දෙවියන් මේ පින් අනුමෝදන් වෙත්වා. දතරාෂ්ට විරුල්ල විරූපාක්ෂ වෛශ්‍රවණ කියන සතරවරන් දේවරු මේ පින් අනුමෝදන් වෙත්වා. සෙම්පති දේවරු මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම මේ ප්‍රදේශ භාර පළාත් භාර දේවරු මේ ස්ථානෙන් පින් අනුමෝදන් වන සියලු දේවරු මේ ස්ථානයේ ඇසුරුගෙන අහස පොළොව ඇසුරු කරගෙන යම්තාක් නොපෙනෙන්නා වූ පිරිස් ඉන්නවාද සතරවරම් දේවරුන් යටතේ සියලු පිරිස් මේ පින් අනුමෝදන් වෙත්වා. අනුමෝදන් වෙත්වා. මේ පින් අනුමෝදන් වෙලා ඒ හැම දිනාම සැපවත් වේවා සුවපත් වේවා. ඒ හැම දිනාම මේ පින් අනුමෝදන් වෙලා සැපෙන් සැපයටපත් වෙත්වා. ඒ වගේම සසර දුකෙන් නිදහස් වෙන්නත් මේ පින් උපකාර කර ගනිත්වා කියලා සාදු කියලා පින්. ඒ වගේම රැස් කළා වූ සෑම සීල පුණ්‍ය ධර්මයක්ම විශේෂයෙන්ම අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ පින් අනුමෝදන් වෙත්වා. පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ চিරාත් කාලයක් සුවසේ වැඩ සිටවා. අමා නිවනින් සැනසෙත්වා කියලා සාදු කියලා පින්. ඒ වගේම රැස් කළා වූ සෑම සීල පුණ්‍ය ධර්මයක්ම අද දවසේදී මේ කටයුතු සඳහා උදව් උපකාර කළ හැම දිනාමත් මේ පින්නතුල්ලා හැම දිනාමත් නමින් මේ පරිලෝක ගියා වූ පින් බලාපොරොත්තු වන යම්තාක් ඥාතීන් සිටිනවා. ඒ සියලු ඥාතීන් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ ඥාතීන් මේ පින් අනුමෝදන් වෙලා පරිලෝක වශයෙන් සැපවත් වේවා සුවපත් වේවා. වහවහ සසර දුකින් අත් මිදෙත්වා කියලා සාදු කියලා පින්. ඒ වගේම රැස් කළා වූ සෑම සීල පුණ්‍ය ධර්මයක්ම මේ පින්වත් සියලු දෙනාටත් ඒ වගේම මේ අයගේ ගෙදර දොරේ සිටින මේ විදිහට කටයුතු කරගන්න උපකාර කරන හැම දිනාටමත් එකසේ මේ පින් අනුමෝදන් වෙත්වා. මේ අයගේ දෙමාපියන් ගුරුවරු සහෝදර සහෝදරාදී හැම දිනාටමත් මේ පින් අනුමෝදන් වෙත්වා. මේ කටයුතු සාර්ථක කරගන්න ඊයේ දිනේදී දවස් පුරාවටත් නන්නායුරින් සහාය දැක්වූ දානපැන් පූජා කළා වූ හැම දිනාටමත් ඒ වගේම මේ අසපුවේ කටයුතු සඳහා වාර්ෂික දායකත්වයේ දරන සියලු පින්නතුන්ටත් ඒ වගේම සිව්පසයෙන් උපස්ථාන කරන දානපැන් පූජා කරන හැම දිනාටමත් අසපුවේ කටයුතු වලට උපකාර කරන හැම දිනාටමත් මේ පින් එකසේ අනුමෝදන් වෙත්වා. හැම දිනාටම මේ පින් අනුමෝදන් වෙලා නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා. චිරජීවනයේ සැලසේවා කරන කියන කටයුතු සෞර ප්‍රකාරයෙන්ම සාර්ථක වෙත්වා. තව තව ධර්ම මාර්ගයේ දියුණු කරගන්න පින් දහම් රැස් කරගන්න ගුණ ධර්ම දියුණු කරගන්න මේ පින් හේතුපකාරී වෙත්වා. සුගතියට යන මාර්ගයේ සුරකේවා. උතුම් වූ බුද්ධ රත්නයේ ධර්ම රත්නයේ සංඝ රත්නයේ ජය ශ්‍රී මහ බෝරජාණන් වහන්සේගේ ස්වර්ණමාලි මහසෑ රජාණන් වහන්සේගේ අඟුලිමාල මහසෑ රජාණන් වහන්සේගේ පිහිට ආරක්ෂාව රැකවරණය සැලසේවා. හැම දිනාටම මේ ගෞතම බුද්ධ ශාසනය තුලදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරලා අමා මහ නිවන සාක්ෂාත් කරන්නත් මේ පින් හේතුපකාර වේවා කියලා සාදු කියලා හැම දිනාටම සිතක් ශාන්තියක් යහපත සැනසෙල්ලක් උදා වේවා කියලා ආශිර්වාද කරනවා. වන්දනා කරගන්න. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සම්චතු. සුපතේවා. साधु साधु अनुमोदन साधु साधु अनुमोदित.
කමාමි කන්තබ්බං සුවපත් වේවා සංසාර දුකින් අත් මිදේවා අනන්ත යහපත සැලසේවා. හොඳයි හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.